මේකේ පොස්පරස් 52ක් වැඩි නිසා ගසේ මුල් වැඩි වෙනවා. පැල ශක්තිමත් වෙනවා. ඒ වගේම පැල ඉක්මනට වර්ධනය කරන පොහොර එකක් තමයි මේ 1052 10 කියන්නේ. පොහොර යොදන කාලය කිව්වොත් මේ පොහොර එක වැඩියෙන්ම දාන්නේ පැල කුඩා කාලේ. ඒ කියන්නේ ඉඳලා දවස් 15ක් අතරේ එක පොහොර මුරයක් දානවා. ආයේ දවස් 30කින් තව පොහොර මුරයක් දානවා. ඔය විදිහට දවස් 10න් 10 හෝ 15න් 15ට දාගෙන යන්න පුළුවන්. ඒක ඔයාලා ෂෙඩියුල් එකක් විදිහට හදාගන්න. තව දෙයක් කියන්න තියෙනවා 10 52 10 කියන පොහොර එකත් එක්ක 30යි 10 10 කියන මේ පොහොර එකත් මාරුවෙන් මාරුවට යොදනවා නම් ගොඩක් හොඳයි. මේ පොහොර එක ගැන මම වීඩියෝ එකකින් ඉස්සරහට අරගෙන එන්නම්. හරියනම් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.